जीना कैसे जीना नासिका जीना तेरे ඔන්න ඉතින් ස්ට්‍රෝබෙරි කන්න හිතිලා අපි ආයෙමත් ස්ට්‍රෝබෙරි ෆාම් එකට ආවා. බලන්නකො ඉතින් මේ ෆාම් එකේ තව එහාට යනකොට ගොඩක් වගා කරලා තියෙනවා එක එක දේවල්. අපි කලින් පාර ඇවිල්ලා මෙච්චර දුර ආවේ නැහැ. මුල් ටිකේ තමයි අපි ස්ට්‍රෝබෙරි කඩාගෙන ගියේ. මේ තියෙන්නේ අපි කලින් පාර ඇවිත් ස්ට්‍රෝබෙරි කඩපු තැන තියෙන ස්ට්‍රෝබෙරි. ඉතින් මේවා අවුවට තැම්බිලා තියෙන්නේ. ඒ වුණාට මාරම රසයි. ඉතින් අද අපි ආවේ මෙතන තියෙන ස්ට්‍රෝබෙරි අරවට වඩා ලොකුයි. सदा कल बंधिरासने कमल पे यतुरा मुंगट बिंकल दिनदा नितंग अंदर तारा किली मिलन तुरुमादिए नुबे आदरे ततुआ करे. ස්ට්‍රෝබෙරි කල්ලා ඉවර වෙලා අපි දැන් මේ යන්නේ අල ගලවන තැනට. ඉතින් අල තියෙන පැත්තේ මේ සයිඩ් එකේ තියෙන ග්‍රීන් පීස්. මේවා අමුයෙන් කද්දි මහරම රසයි. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රෙෂ් පිට කඩාගත්ත ග්‍රීන් පීස්. මේ බලන්නකො පැංච දෙන්නත් ඒවා කන හැටි. අපි කලින් පාර අරන් ගියානේ මේ අල. ඉතින් උයලා මාරම රසයි. ඉතින් මේ රසට වහ වැටිලා තමයි මේ ආයෙත් ආවේ අල ගලවන්න. මේ ඉතින් තියෙන්නේ අල ගෙඩි. අල මලෙන් එන ගෙඩි. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. අපි
කඩාගත්ත ස්ට්‍රෝබෙරි, ග්‍රීන් පීස්, අල ඔක්කොම දැන් මෙතන කිරන්න තමා හදන්නේ. මේ මං කලින් අරන් ගිය පැණි එකයි අද ගත්ත පැණි එකයි. බලන්නකෝ මේ දෙකේ වෙනස. කාලෙන් කාලෙට ඒ පිපෙන මල් අනුව තමයි එක වෙනස් වෙන්නේ. ඉතින් මේ දෙකේ වෙනස වෙන්නේ සම එකේ සහ ස්ප්‍රින් එකේ මල් අනුව. අපි ගෙනාපු කෑමත් කාලා අපි යන්න තමා හදන්නේ. එහෙනම් so have a good day. Bye.